ඔයාලට ටිකක් වෙනස් විදිහේ වැඩක් අරගෙන ආවා. බලමු අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අද අපි රයිඩ් එක කිලෝමීටර් 10ක් විතර කැලේ ඇතුළට යන්න හදන්නේ යාළුවනේ. අද අපිට පාරවල් හදාගෙන රයිඩ් කරන්න වෙලා තියෙන්නේ මචං. ඒක තමයි අද රයිඩ් එකේ විශේෂත්වය. ඔහුව බයික් එකත් එක්ක වලකට වැටිලා යාළුවනේ. මේක ටිකක් අවදානම් වැඩක්. 2 stroke power එක කොහොමද මචං? off road වල තමයි මේවා ගැලපෙන්නේ. අවදානම් වැඩක් වුණාට මේක හරි විනෝදජනකයි යාළුවනේ. අපි දැන් කැලේ ඇතුළට ටිකක් දුර ඇවිල්ලා තියෙන්නේ මචං. දැන් නම් ගස් අතු පැටලිලා අපි කසන්න පටන් අරගෙන තියෙන්නේ. ඒකට කමක් නැහැ, ඔයාලා මේක එන්ජොයි කරන්න. මේ අවට ජීවත් වෙන මිනිස්සු කියන්නේ මේ කැලෑ ඉඩම් අයිති වෙන්නේ නැතුණු රාජමහා විහාරයට කියලා. RM එක වැටුණා මචං. මුකුත් අවුලක් උනේ නැහැ. මේක තමයි යාළුවනේ රියල් එන්ඩියුරෝ එක්ස්පීරියන්ස් එක. මේක ඉතින් හැමෝටම ගන්න අමාරුයි. ට්‍රේල් බයික් දෙක අරගෙන කැලේ ඇතුළට ආවම දැනෙන ෆීලිං එක මට නම් කියන්න තේරෙන්නේ නැහැ ගයිස්. ඉස්සර මේ වගේ හැමතැනම නැදුම් ගස් තිබිලා තියෙනවලු මචං. දැන් නම් තියෙන්නේ පරලඳු. මම ඔයාලට කලින් රයිඩ් එකකදීත් කිව්වා මේ කොළරඩු ඇතුලේ පොළොංගු ඉන්නවා. DTA පොඩි මික්ස් එකක් එනවා යාළුවනේ. ගෙදර ගිහිල්ලා බලන්න ඕනි. ඔයාලා මීට කලින් ලංකාවේ මේ වගේ වැඩක් දැකලා තියෙනවද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ දවස් ටිකේම වැස්ස හින්දා පොළොව මඩ වෙලා ටිකක් ලිස්සන්න බලනවා. සුරේෂ් ඉදිරියෙන් හින්දා අද රයිඩ් එක මට ලොකු අභියෝගයක් නෑ මචං. ඔහු තමයි අද රයිඩ් එකේ වීරයා. දැන් අපි ලොකු පල්ලමක් වහින්න හදන්නේ යාළුවනේ. බෑවුම වැඩි හින්දා බයික් පහළට ඇදගෙන යන්න හදනවා. පරිස්සමට රයිඩ් කරන්න ඕනි මචං. ඇදගෙන ගියොත් කොහේ නවතීද දන්නේ නැහැ. ලොකු පරගාලක් මැද්දෙන් තමයි අපි මේ රයිඩ් කරන්නේ. බයික් එක පහළට ඇදගෙන යනවා, ඔයාලට පේනවා ඇති. වැස්සේ ඉඳලා පොළොව ටිකක් මඩ වෙලා තියෙන්නේ මචං. ඉස්සර ගතිය වැඩි. මානං අතු හැමතැනම පැටලිලා දැන් නම් කසන්න වෙලා තියෙන්නේ යාළුවනේ. RM එක ටිකක් උසින්ද කකුල් දෙක තියාගන්න අමාරුයි. අපිට කැලේ ඇතුලෙන් වගාබිම් වලට යන්න කපපු පස් පාරක් හම්බුණා යාළුවනේ. බලන්න මුලක පැටලිලා සුරේෂ්ගේ සපත්තුවට වෙලා තියෙන දේ. සුරේෂ් කියනවා ගෙවල් පැත්තට කිට්ටු කරලා ගඟට පැනලා නාගෙන යමු කියලා. ඔව්ව කසනවා ඇති. අපි මේ වැඩේට ආසින්න අපිට මහන්සියක් දැනෙන්නේ නෑ යාළුවනේ. අපි තාම ඉන්නේ කැලේ ඇතුලේ මචං. සුරේෂ්ගේ ගෙවල් වලට තව ටිකක් දුර යන්න තියෙනවා. මේ ප්‍රදේශයට කියන්නේ නමුණු තැන්න කියලා යාළුවනේ. සබරගම පළාතට තමයි අයත් වෙන්නේ. අද
රයිඩ් එක පුරාවටම පෙරමුණ ගත්තේ සුරේෂ්. ඔහු තමයි අද රයිඩ් එකේ වීරයා. සුරේෂ් කසන්න වැඩි වෙලාද කොහෙද ට්‍රොටල් එක වැඩි කළා මචං. බයික් එකේ රෝද ගල් උඩින් ගිහිල්ලා නිතරම අන්කන්ට්‍රෝලින් වෙන්න බලනවා. මේ පාර නම් දනිස්ස බිම ඇනුණා මචං. නී ගාඩ් එක තිබුණ හින්දා ලොකු අවුලක් උනේ නෑ. ඔයාලත් බයික් රයිඩ් දානකොට සේෆ්ටි ගියර්ස් යූස් කරන්න. දැන් අපි ඕෆ් රෝඩ් එකට ඇතුළත් වෙනවා සුරේෂ්ගේ වගාවීමට යන්න. අපි ඕෆ් රෝඩ් එකෙන් තව කිලෝමීටර් 2ක් විතර යන්න ඕනි. මේ පාරවල් වල තේදළු එකතු කරන ලොරි එනවා මචං. ඒකින්ද පරිස්සමෙන් රයිඩ් කරන්න ඕනි. අපි දැන් රයිඩ් කරන්නේ සුරේෂ්ගේ වගා භූමියේ තියෙන නිවසට. එතන තමයි නාන කුට් එක හදලා තියෙන්නේ. මේ පාරවල් වල රයිඩ් කරන්නේ වගා භූමිය වලට යන ලොරි රථ විතරයි යාළුවනේ. මේ වගේ ඕෆ් රෝඩ් ජංගල් රයිඩ් බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට අපෙන් විතරයි. ටිකටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මේ කන්දට එහා පැත්තේ තමයි යාළුවනේ දුම්බරමානාන කියන ගම පිහිටලා තියෙන්නේ. අපි වෙන දවසක මේ පැත්තටත් රයිඩ් කරමු. අපි මෙතනින් රයිඩ් එක නවත්තලා නාන්න යනවා යාළුවනේ. තවත් දවසක ඇඩ්වෙන්චර් රයිඩ් එකකින් හම්බ වෙනකම් අපි සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.